අද මම පීසා හදන්නයි යන්නේ ගෙදරදී. ඉස්සෙල්ලාම මම චිකන් ටීනේට් කපාගෙන ඒවා බැදලා මේක ඉක්මනට යනවා. ලූණු දාලා කැප්සිකම් දාලා මේව දාලා දැන් මේක බැද ගන්නවා. චිකන් එක කලින් සීසන් කරා. ඔහොම දාලා මෙහෙම හැදි ගාලා ඊට පස්සේ අල ටිකකුත් බෙදගත්තා. අල පීසා වලට දැම්මේ නෑ. අල වෙනම තමයි කෑවේ. ඒ උනාට මේක මැද්දෙන් යනවා. දැන් අපි ටොමැටෝ පියුරේ එකට ක්‍රීම් දාලා මික්ස් කරගෙන ඒක දාගන්නවා අපේ පීසා බේස් එකට. ස්විස් චීස් ටිකක් තිබ්බ පැක් ඇන් සේව් එකේ ඩොලර් 5ක් දාලා අපි ඒක ගෙනල්ලා ඒක දැම්ම ලාභෙයි. ඊට පස්සේ අපි චිකන් දාලා හරිනම් මේක ඉස්සෙල්ලා දාලා චිකන් උඩින් දානවා. ඒක කරන්න බැරි වුණ හින්දා ආයෙ කරා. චිකන් ටිකක් උඩින් දැම්මා. අවන් එකට දානවා අරගෙන නෑ, එළියට ගන්නවා අරගෙන තියෙනවා. මොකද අවන්නේ කැටයි අපි. දැන් ඉතින් එහෙම පොඩ්ඩක් කැටයන් ටිකක් දාන්න ඕනේ වීඩියෝ එකට, නැත්තම් කැතයිනේ. ඊට පස්සේ ඉතින් අපි හැරෝපු කෑල්ල නම් කෑවා. ඔහොම තමයි ඊට පස්සේ. එච්චරයි.